හායි මගේ යාළුවනේ. ලෞකික අදහන YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයා වෙනුවෙන් අරන් ආවා ලස්සන කෙටි කතාවක්. ඉතින් මේක කියවලා ඔයාගේ හිතට දැනෙන අදහස පහලින් කමෙන්ට් කරන්න යන අමතක නොකර ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න ඕන. bye. හායි මගේ යාළුවනේ. ඔන්න ඔයාලා වෙනුවෙන් අරන් ආපු අලුත්ම කෙටි කතාව 16ක් නොවෙමි මා. මේ මොකද මේ තාම නිදි? නැගිටපන්. යකෝ මේකේ නැගිටින්නෙම නෑනේ. දපංක කරන්න වැඩේ. යමුන දත් මිටි කාගෙන කුස්සියට ගියේ හා පැටියෙක් වගේ පදුරු කඩමාලක වැටිලා ඉන්න අහිංසකීට ගහන වතුර බේසමක් අරන් එන්න. සරස් වතුර බේසමකින් මුළු ඇඟම නෑවෙද්දි සපුමලී අහස්නා විජේතුංග නැගිටේ දියෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ ගැහෙමින්. අනේ පුංචි නැගිටපන්. වැඩ කරන්නේ මන්ද මෙතන. පිනට කකා බිබී ඉන්නේ උඹ. ඵලයක් ගිහින් තේ හදලා උයන්න ගනින්. කුස්සිය ළඟම පැදුරු කඩමාල්ලක් විතරක් තිබුණු පුංචි කාමර කෑල්ලක් තමයි අහස්නට වෙන්නුනේ. අහස්නගේ තාත්තයි අම්මයි නැති වෙලා දැනට මාස 4ක්. බයික් ඇක්සිඩන්ට් එකකින් දෙන්නම මේ ලෝකේ හැර ගියේ. අහස්නම මේ ලෝකේ තනි කරමින්. පුංචි කෙල්ල යන්තම් ඕලෙවල් ලිව්වා විතරයි. හැඩකාර කෙල්ලක් වුණු අහස්නා අම්මගේ එකම නංගි යමුන ළඟට එන්නේ යමුනා බලෙන්ම වගේ කෙල්ලව බලාගන්නම් කියලා බාරගත්ත නිසා. ඒ කෙල්ලට ආදරයකට නම් නෙවෙයි දේපල ටික අල්ලගන්න තණ්හාවේ. යමුනට හිටිය දූලම දෙන්නෙක්. මේ ගෙදරට ආපු දවසේ ඉඳන් අහස්නට හිතුනේ අපායට ගියා වගේ හැඟීමක්. සැනසෙල්ල ඇස් පියාගත්ත කාලයක් කෙල්ලට මතක තිබුණේ නෑ. අහස්නට ගෙදර වැඩවලට අමතරව යමුනගේ දූල දෙන්නගේ වැඩ ටික කරන්නත් උනා. අහස්නගේ අම්මා සුදුයි, ලස්සනයි. ඒ රූ සපුවම අහස්නට එහෙම පිහිටලා තිබුණා. ඒත් යමුන කළුයි. එයාගේ දූල දෙන්නත් පාටින් අඩුයි. පාට අඩු වුණාට දූල දෙන්න ලස්සනයි. ඒත් දෙන්නම අහස්නගේ ලස්සනට ඊර්ෂ්‍යා කරා. ඕ ලෙවලුත් ඉවර නිසා කෙල්ලට ස්කූල් යන්න ඕනුනේ නෑ. අහස්නගේ හැම දෙයක්ම යමුනගේ දුවල දෙන්න ගත්තා. පොතේ පැන්සිලේ ඉඳලා ඇඳුම් හැම දෙයක්ම ගත්තා. ඒ දෙන්න අහස්නට වඩා බාලයි. එයාලා ක්ලාස් යන දිහා, ස්කූල් යන දිහා අහස්න ගෙදරට වෙලා දුකින් බලන් හිටියා. කෙල්ලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඕ ලෙවල් වලට ඒ 8ක් එක්ක B එකක් තිබුණේ ඉංග්‍රීසි ලිටරේචර් වලට. ඕ ලෙවල් ලියලා කෙල්ල බයෝ වලට ක්ලාස් ගියා මාස 3ක්. මොකද රිසල්ට් එන්න කලින් ඉඳන්ම බයෝ ක්ලාස් පටන් ගන්න නිසා. කෙල්ල දැනන් හිටියා එයාට හොඳ රිසල්ට් එකක් එයි කියලා. අහස්නට ඕන උනේ දොස්තර නෝන කෙනෙක් වෙන්න. ඒත් අම්මයි තාත්තයි කෙල්ලව දාලා ගියාම මේ හැම දෙයක්ම නැවතුණා. අන්තිමට කෙල්ලට අඳින්න පරණ ගවුම් කෑලි දෙකක් දුන්නා. අහස්නගේ තාත්තට යමුනලාට වඩා යමක්කමක් තිබුණා. ඒත් රජනක් වගේ හිටපු කෙල්ල අන්තිමට තමන්ගේ පුංචිගේ ගෙදර වැඩකාරයක් වුණා. ඒ හැමදේම ඉවසන් වැඩ කරත් අහස්නට තේරුණා ළඟකදී ඉඳන් බාප්පා තමන් දිහා බලන්නේ මහා අමුතුවට කියලා. අහස්න දුකින් කුස්සියට ගියා. අනේ අම්මේ බලන්නකෝ පුංචි මට දෙන වදයක්. ඉස්සර ඔයා ඉද්දි කොච්චර ආදරේ පෙන්නුවද මට. ඔයාට පේනවද අම්මේ මේ මිනිස්සු මට කරන දේවල්? ඇයි මාවත් එක්කන් ගියේ නැත්තේ අම්මේ? අහස්නා එකේ ගස්සමින් තෙත ගවුම අයින් කරලා දාලා අනිත් ගවුම ඇඳගෙන තෙත ගවුම වේලෙන්න දාලා උයන්න ගත්තේ වතුර එකත් ගහලා. හැමෝටම තේ හැදුවම යමුන ඇවිල්ලා තේ ටික අරන් ගිය කෙල්ලට ගස්සලා. අහස්නට දැන්නේ ගවුම් මදි. කෙල්ලගේ පපුව බේරිලා පෙනුනේ ඇඟටම හිර ගවුම නිසා. අහස්න ඉව්වට පස්සේ කෑමත් ලන්ච් බොක්ස් වලට දාගෙන ළමයි දෙන්නව ස්කූල් එකට දාන්න යමුන ගියේ කාර් එකේ. යමුනලා අලුත් කාර් එකක් ගත්තේ අහස්නගේ තාත්තගේ පරණ වාහන විකුණලා. වෙනදට ළමයි එක්කන් යන්නේ බාප්පා. ඒත් අද එයා උදේම කොහෙද ගිහින්. ඒ නිසා පුංචි තමා ගියේ. කෙල්ල යමුනා එන්න කලින් ඇඟ සෝදගෙන ආයේ ගවුමම ඇඳගත්තා.
මල් කඩලා බුදු පහන තියලා වැන්දා. ආයේ ඇතුළට ඇවිල්ලා බත් චුට්ටක් බෙදාගත්තේ පුංචි එන්න කලින් කන්න. නැත්තම් ඔක්කොම වැඩ ඉවර කරලා කෙල්ලට යමුණ කන්න දෙන්නේ දවල්ටමයි. බත්කටක් කන්න හදද්දිම කෙල්ලට ඇහුනේ බයික් එකක් එන සද්දයක්. බාප්පා ඇවිල්ලා. අයියෝ පුංචිත් නෑනේ. කෙල්ල එහෙම පිඟාන තියලා නැගිටලා කාමරේට යන්න හදද්දී බාප්පා කුස්සියට ආපා. කෙල්ලේ යමුණ තාම ආවේ නෑනේ. නෑ බාපේ දැන් එයි ගොඩක් වෙලා ගිහින්. එහෙම කියලා කෙල්ල යන්න හැරෙද්දී කමල් ඒ කියන්නේ කෙල්ලගේ බාප්පා කෙල්ලගේ අතින් අල්ලගත්තා. කොහෙද බං යන්නේ? බත් පංගුව කාපන්. ඒත් එහෙම කිව්වට කෙල්ලගේ අත අතෑරලා කමල් ගෙට ගියේ නැහැ. කෙල්ලගේ ගවුමෙන් හිරවලා පේන පයෝතර දිහා බලන් හිටියේ පෙරේතකමේ. කෙල්ලට බාප්පගේ බැල්ම ඇල්ලුවේ නෑ. ඒක නිසා අහස්නට ඕන උනේ ඉක්මනට එතනින් ගැලවිලා යන්න. ඒත් බාප්පා කෙල්ලව ඇදලා අරන් තුරුල් කරගත්තේ අහස්නට පයටම දාඩියෙන් පෙඟෙද්දී. අනේ මේ මොකද බාප්පේ මට යන්න දෙන්න. මං පුංචියාවම කියනවා. අතාරින්න මාව. පුංචි එන්නේ නෑ බන් දැම්ම. එයාට අද වැඩ ගොඩයි. මේ දවස් එනකන් මං කොච්චර ප්ලෑන් කරාද? ඉවසලා හිටපන් කෙල්ලේ. මං උඹව එක්කන් යන්නම් වෙන ගෙදරකට. කන්න බොන්නත් දෙන්නම්. එහෙම කියලා බාප්පා කෙල්ලගේ ගවුම යටින් අත දාලා කෙල්ලගේ කකුල දිගේ අත ගන්න ගත්තා. කෙල්ල දැනගත්තා මේ වෙලාවේ බේරුනේ නැත්තම් Taman ඉවරයි කියලා. අම්මා හැමදේම කෙල්ලට කියලා දීලා තිබුණේ. කෙල්ල බොරුවට කිති වගේ පෙන්නලා කැමැත්තක් වගේ පෙන්නද්දි කමල් හිතුවේ අහස්න වැඩේට කැමති කියලා. ඒ නිසා කමල් කෙල්ලව ග්‍රහණයෙන් මුදවලා අත ගත්තම අහස්න කෝලේ බවක් පෙන්වමින් දුවගෙන ගියේ කුස්සියේ දර තිබුණු තැනට. කමල්ට ඉතින් මාර සතුටුයි. අහස්න හොඳ දර පොල්ලක් අරන් බාප්පා හැරෙන්න කලින් දෑත බදලා පාරක් දුන්නේ කේන්තියෙන්. කමල් බුදු අම්මෝ ගාගෙන බිම පත බෑවෙද්දී කෙල්ල එළියට දිව්වේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව. පුළුවන් තරම් වේගෙන් දුවලා යද්දී කෙල්ල දැක්ක ලොකු ලොරියක් නවත්තලා තියෙනවා. කවුරුත් පේන්න හිටපු නැති නිසා කෙල්ල ලොරියට නැගලා ඉටිකොල අස්සේ ගුලි උනේ තාමත් ගැහෙද්දී. ලොරිය හිස් ලොකු ඉටිකොලයක් උඩින් දාලා තිබුණේ උඩ වහලක් තිබුණේ නැති නිසා. Taman මොලේ පාදලා වැඩ කරපු නිසා බේරුණා කියලා කෙල්ලට තේරුණා. නෑ ආයෙ නවත්තන්නේ කොත්මලේ. හයිවේ දැම්ම ගියා. කෙල්ලගේ කන ළඟින්ම වගේ ඒ සද්දය අහන එළියෙන්. කෙල්ලට තේරුණා කවුරු හරි කෝල් එකක කියලා. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරන් ගියා. ඒ විදියට තමයි අහස්න කොළඹට සමුදුන්නේ. එක පාරටම ගහපු ලොකු බ්‍රේක් එකකින් කෙල්ල ගැස්සිලා හැරුණා. අහස්නට හොඳටම නිින්ද ගිහින් තිබුණේ. කෙල්ල හැමින් ඉටිකොලේ චුට්ටක් උස්සලා බලද්දී ඇස් දෙක උඩ ගියේ ලස්සන පරිසරය දැකලා. වංගු දිගේ ලොරිය හැමින් නැදුණා. සුන්දර කොත්මලේ පුරවරයට කෙල්ල ආවේ ඔහොම. කෙල්ල දැක්කා කොත්මලේ කියලා ගහලා තිබුණු බෝඩ් එකක්. වව් පුදුම ලස්සනයි. කොළ පාට හැම තැනම. දියාලිවල ලස්සන මං කවදාවත් ඇවිල්ලා නැහැ. ඒත් මං දැන් කොහෙද යන්නේ? දෙයනේ මගේ අතේ සල්ලිවත් නැහැ. මං පිසියක් වගේ දුවන් ආව මිසක් සෙරෙප්පු දෙකක්වත් කකුලේ නැහනේ. මං දැන් මොකද කරන්නේ? මේ කළුවර වැඩෙන විදියට දැන් හවස 5ටවත් ඇති. සීතලයිත් එක්ක. ජීවිතේට දැනෙලා නැති මහා අසරණකමක් කෙල්ලට දැනෙන්න ගත්තා. මේ වාහනෙන් බැහැලා කොහෙද යන්නේ කියලා කෙල්ල කල්පනා කරා. එක තැනක ලොරිය නැවැත්තුවා. ලොරිය හිටපු දෙන්න බැහැලා ළඟ තිබුණු පොඩි කඩේට යන්න ගියා. කෙල්ල ලොරියෙන් බහින්න හිතුවේ Tamanව මේ පිරිමි දෙන්නට අහුනොත් බාප්පට අහුණාට වඩා කරදරයක් වෙන බව හිතුණ නිසා. කෙල්ල වටපිට බලලා ලොරියෙන් පැන්නා. අඩෝ අජියා අන්න අපේ ලොරිය ඉඳන් කෙල්ලෙක් පැන්නා. අඩ නැවතියන්. අල්ලපන් ඕකිව. දෙන්නම කෙල්ලව අල්ලන්න දුවගෙන ආවා.
කෙල්ලට හොඳටම බය හිතුණා. ඇඟ වෙවුලන්න ගත්තා. ඒත් ශක්තිය අරගෙන පුළුවන් තරම් වේගෙන් කෙල්ල දුවන්න ගත්තා. පාර දිගේ දිව්වොත් අහුවෙන නිසා පාරෙන් හැරිලා කැලේ පාරක දුවලා ගිහින් එහෙ මෙහෙ පාරවල් වල හැරි හැරි දුවලා ඒ මිනිස්සු දෙන්නව මග අරගත්තා. ඊට පස්සේ මග නැවතිලා හති හලමින් හොඳටම අමාරුවෙන් කෙල්ල හිටියේ. ඊට පස්සේ තමයි කකුල් දෙක බැලුවේ. කකුල් ඔක්කොම සීරිලා යටිපතුල් වල ලේත් එනවා. ටික වෙලාවකින් ආයේ ඉස්සරහට යන්න හදද්දි කෙල්ලට දැනුනේ වටේම කළුවර වෙනවා වගේ. මැනිකේ ඉක්මනට යමු සුනංගෝනා. තිලකසිරි කියන්නේ ලලිතාගේ අතින් අල්ලගෙන. අනේ මට මගේ කෙල්ලව ගෙනල්ලා දෙන්න අපේ මහත්තයා. මට ඉන්න බෑ මගේ වස්තුව නැතුව. අනේ මැනිකේ අද හාමුදුරුවෝ කියපු බණ ටිකවත් ඔලුවට දාගත්තේ නැද්ද? මං අම්මා කෙනෙක් අපේ මහත්තයා. මට මගේ දරුවන් නැති දුක දරා ගන්න බෑ. මැනිකේ අහං අර බලන්නකෝ. දෙයියනේ අර ගෑනු දරුවෙක් නේද? අනේ ඔව් දෙයියනේ අපේ මහත්තයා. අනේ මගේ සුදු නෝනා වගේම දරුවෙක්. කො මැනිකේ වතුර බෝතලය ගන්න. තිලකසිරි ලලිතා දෙපළගේ එකම දුව ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා නැති වුණේ ගිය සතියේ. ඉතින් ලලිත නම් හිටියේ දරා ගන්න බැරි දුකකින්. කෙල්ලව දැක්කම දෙන්නටම ඉහුළුම් නැතුව ගියා. සීතල වතුර මුව තවරෙද්දී කෙල්ලගේ ඇස්පියන් විවර කළේ සෙමින්. ඇස් ඇරලා බලද්දී ළඟ ඉන්න දෙන්න දැකලා කෙල්ල බය වුණා. දුව බය වෙන්න එපා. අපි ඔයාට උදව් කරන්නම්. ඔයා කොහෙද පුතේ? මේ පළාතේ නම් වෙන්න බෑ. බලන්නකෝ මහත්තයා මේ දරුවගේ කකුල් වලින් ලේ එනවනේ. ඉන්නකෝ මං අබේට කතා කරලා ත්‍රිවිල් එකක් ගෙන්න ගන්නම්. ඔය දරුවා යන් අපේ ගෙදර. කෙල්ල මුකුත් නොකීවේ කරදරයක් නැති බව දැනුන නිසා. වීල් එකේ දාගෙන කෙල්ලව ගෙදරට එක්කන් ගියා. මැනිකගේ මූණ එළිය වැටිලා කියලා තිලකසිරිට තේරුණා. අහස් නට නාගන්න මැනිකේ වතුර මුට්ටියක් ලිපේ තිබ්බා. ඒ අතරේ උණුවෙන් කිරිතේ එකක් එක්ක චොක්ලට් කේක් ගෙනත් කෙල්ලට දුන්නේ අහස්න බඩගින්න කියලා මැනිකට තේරුණ නිසා. අහස්න කේක් කෑලි 2-3ක්ම කෑවේ බඩගින්නට. ඊට පස්සේ මැනිකේ කෙල්ලව බාත් รู ම් එකට එක්කන් ගියා. මද්ද රස්නේ උණු වතුර ගත වැටෙද්දී අහස්නට දැනුනේ සනීපයක්. මැනිකේ කෙල්ල නානකන් ගියේ තමන්ගේ දුවගේ කාමරයට. දූගේ ඇඳුමක් ලෑස්ති කරගෙන ටවල් එකත් එක්ක අරන් ඇවිත් කෙල්ලට දුන්නා. ස්තුතිපූර්වකව අහස්න මැනික දිහා බැලුවේ ආදරෙන්. නාලා ඇඳුමක් ඇඳලා රෑ කෑමත් කාලා කෙල්ලව මැනිකේ ඇඳට එක්කන් ගියා. පුදුම සනීපයක් කෙල්ලට දැනුනේ. මොකද පුතේ උනේ? ඔයා කොහෙද? කොහොමද මෙහෙට ආවේ? කෙල්ල කතාව පටන් ගත්තා. ඒ වෙලාවේ තිලකසිරිත් ආවා. කතාව ඉවර වෙද්දී දෙන්නගෙම ඇස්වල කඳුළු. ලලිත නම් ඇඬුව කෙල්ලව බදාගෙන. අහස්නට ලලිතාගේ උකුලෙම නින්ද ගියා. ඊට පස්සේ කෙල්ලව ඇඳින් තියලා බෙඩ් ෂීට් එකත් පොරවලා දෙන්න එළියට ගියේ දොරත් අඩවම් කරලා. කාලෙකින් කෙල්ල හිතේ සැනසෙල්ල හැපියා ගත්තා. සැපට නින්ද ගිය නිසා දවල් වෙනකම්ම ඇහැරුණේ නෑ. නන්දේ මේ අභිමාන් පුතානේ. එන්න පුතේ ගෙට. අභිමාන් රන්දුණු බාලසූරිය කියන්නේ රටේ නම කිය ලෝය කෙනෙක්. අභීප් තිලකසිරිගේ නංගිගේ එකම පුතා. එයාලා හිටියේ නාවලපිටියේ. කොල්ලා නිතරම ඇවිල්ලා දෙන්නගේ දුක සැප බලලා ගියේ. අමෝදීප් ඒ කියන්නේ ලලිතාගේ දුව නැති වුණ නිසා ඒ දෙන්න දැන් ඉන්නේ හොඳටම අවුලෙන් නිසා. ඉතින් අභී කියන්නේ ලලිතාගේම පුතෙක් වගේ. අභීට නංගියෙක්ට හිටියේ අමෝදි විතරයි. ඉතින් අභීටත් ඒ ෂොක් එක දරා ගන්න අමාරු වුණා. මොකද නැන්ද කරන්නේ? කෝ පොඩි මාමා මං අද නම් ආවේ නැන්දගෙන් බත් කඩක් කාලම යන්න. අනේ ඒක කොච්චර දෙයක්ද පුතේ? ඒක නෙවෙයි අභිමාන්. මට පුතාට කියන්න දෙයක් තියෙනවා.
නැන්දා තමන්ගේ නම කියලා කතා කරන්නේ වැදගත් දෙයක් කියන්න කියලා අභිමාන් දන්න නිසා අවධානයෙන් කතාවට සවන් යොමු කරා. පුතේ මේකයි. එහෙම කියලා ලලිතා ඊයේ හවස ඉඳන් වෙච්ච හැම දෙයක්ම අභි එක්ක කිව්වා. අහස්නා කියපු දේවලුත් ලලිතා අභි එක්ක කිව්වා. එහෙමද නැන්දේ? හැබැයි මේ ගෑනු ළමයා කිව්ව දේවල් ඇත්තමද කියලා අපිට පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. කෝ දැන් ඒ ළමයා? අම්මෝදිගේ කාමරේද? ඔව් පුතේ තාම නිදි. මං ඇහැරුවේ නෑ. පුදුම බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ මේ අහිංසකී. පව් මට මගේ දුව මතක් වෙනවා. මේ දුව දැක්කම මට ලෝභයි. මේ කෙල්ලව යවන්න. මේ අතරේ අහස්නා නැගිටලා කාමරෙන් එළියට ආවා. ඇඳන් හිටපු නයිට් ඩ්‍රෙස් එක කෙල්ලට ගෙනාවේ අමුතු හුරතල් පෙනුමක්. කොණ්ඩේ තවල් කර කර කෙල්ල එළියට ආවේ ලලිතව හොයාගෙන. නිදිමර ගාතේ සාලෙට ඇවිදන්න කෙල්ලව දැකපු අභි මොහොතකට ගල් ගැහුනේ තමන් මේ ලෝකේ ගැහැණියක් ළඟ සසල වුණු එකම මොහොත නිසා. දෝනි නැගිට්ටද පුතේ? කෙල්ලත් බය වෙලා වගේ බලන් හිටියේ අභිමාන් දිහා. මේ ඉන්නේ අභිමාන් පුතා. එහෙම කියලා ලලිතා අභිමාන්ව කෙල්ලට හඳුන්වලා දුන්නා. යංකෝ මං ඔයාට ඇඳුමක් දෙන්නම්. වොෂ් එකක් දාගෙන ඒක ඇඳගෙන එන්න පුතේ. ඊට පස්සේ අපි කිරි එකක් බීලා කෑම ටිකක් කමු. එක දවසට ලලිතාගේ වෙනස් වීම දිහා බලාගෙන අභි සැනසුම් සුසුමක් හෙළුවා. දවසින් දවස කෙල්ල මේ ගෙදරට පුරුදු වුණා. ඒ වගේම ලලිතටත් තිලකසිරිටත් අම්මා තාත්තා කියලා කතා කරන්න කෙල්ල පටන් ගත්තේ ඇත්තටම Tamanට අම්මයි තාත්තයි වගේ ඒ දෙන්නව දැනුන නිසා. අභිට වයස 26ක් විතර වෙනවා. අහස්නගෙන් හැම විස්තරයක්ම අහගෙන කොල්ල අහස්නව ටියුෂන් එකට යව්වේ මගහැරුණු අධ්‍යාපනය මුල ඉඳන් පටන් ගන්න කියලා කෙල්ලට අවවාද දෙමින්. අහස්නගේ ජීවිතේ කිරිල්ලයක් වගේ නිදහස් වුණා. කෙල්ල ආසාවෙන් ඉගෙන ගත්තා. ඒ සුන්දර පරිසරය කෙල්ලට ආශිර්වාදයක් වුණා. අහස්න නිසා මුළු ගෙදරම සතුටින් පිරුණා. යමුනා ආපහු කෙල්ලව හොයන්න උත්සාහ කරේ නෑ. යමුනා ගෙදර එද්දී ඔළුව බදාගෙන බිම වැටිලා හිටපු Tamanගේ මිනිස්සයාව දැකලා හැමදේම තේරුම් ගත්තා. ඕකි මේ ගෙදරින් ගියේ එකමයි හොඳ. එහෙම හිතලා යමුනා පවුලත් එක්ක සතුටින් ඉන්න හිතාගත්තා. ඒත් යමුනා දන්නේ නැහැ අභි මේ වෙද්දී කෙල්ලට අයිති දේපල ලබා ගන්න හැමදේම ලෑස්ති කරමින් ඉන්න බව. අවුරුදු 2ක් ගෙවිලා ගියේ විදුලි වේගයෙන්. කෙල්ල හොඳට එක්සෑම් එක ලිව්වා. ඩොක්ටර් කෙනෙක් වෙන්න කෙල්ලගේ හිතේ තිබුණ හීනේ හැබෑ කරගන්න තමයි අහස්නට ඕන උනේ. අනේ ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද අයියේ. අනේ ගොඩක් පිං මට මේ කරන උදව් වලට. අහස්න අභි එක කිව්වේ ඇස්වල කඳුළු පුරවන්. ඕක මොකද්ද බබෝ? මේ ඔයාගේ දේවල් ඔක්කොම ඔයාට මං අරන් දෙනවා. හරිද? අර යමුනද මොකීද කියන ඔයාගේ පුංචි දන්නේ මේ අභිමාන් කියන්නේ කවුද කියලා. ඔයා ඕවට මැදිහත් වෙන්න ඕන නෑ අයියේ. මගේ හිතේ ඕවට ආසාවක් නැහැ. ඒත් අම්මගේ තාත්තගේ කියලා මට මතකයකට තියෙන්නේ ඔච්චරයි. මට බය එයාලේව විකුණලා දායිද කියලා. පිස්සුද මෝඩ කෙල්ල? එහෙම ඒව විකුණන්න බෑ. ඔයා බය නැතුව ඉන්නකෝ. ඔයා හොඳට එක්සෑම් එක කරගත්තානේ. දැන් අපි බලමු මොනවද අපිට කරන්න පුළුවන් කියලා. ඔයාලට කොහොම පින් දෙන්නද මන්දා මේ කරන දේවල් වලට. මැරෙන්න වැටිලා හිටපු මං අද මේ විදිහට ඉන්නේ ඔයාලා නිසා. මං කොහොම මේ ණය ගෙවලා ඉවර කරන්නද අයියේ? කෙල්ලට ඉක්කි ගැස්සුණා. අභි ආවේ අහස්න ළඟට. මේ පුංචි කෙල්ලට ණය ගෙවන්න නම් එක විදියක් තියෙනවා. කෙල්ල ඔලුව උස්සලා බැලුවා. ඒ ඇස්වල තිබුණු හැඟීම් අමුතුයි. ලස්සන කුස්සෙක් වගේ ඇස් අස්සේ කෙල්ල හැමදාම වගේ අදත් අතරමං වුණා.
දෙන්නගේ මැස් යාවුනේ එක මොහොතකට. අහස්නා බෝනික්කයක් වගේ ඇස් ලොකු කරගෙන කොල්ල දිහා බලන් හිටියා. උස්සට උස්සේ සුදුම සුදු මූණු පුරා රැවුල වවලා ගානට ෂේව් කරලා කොණ්ඩේ ලස්සනට වැක්ස් කරලා ෂෝටකට ටී-ෂර්ට් එකක් ඇඳන් සාක්කු දෙකට අත් දෙකක් දාගෙන Taman දිහා බලන් ඉන්න ඒ ඇස් කියා පෑවේ අමුතුම කතාවක්. ඒක නොතේරෙන තරමට කෙල්ල බබෙක් නෙවෙයිනේ. අහස්නා අඩියක් පස්සට තිබ්බේ ලලිතයි තිලකසිරි දෙන්න පන්සලට ගිහින් හිටිය නිසා. මොකද පස්සෙන් පස්සට යන්නේ? මං ගිලී කියලා හිතුවද? කෙල්ල ඔළුව වැනුවේ බය වෙලා වගේ. මෝඩ කෙල්ල. ඇත්තටම මට උඹව ගිලින්න හිතුනේ අද නෙවෙයි. මුලින්ම උඹව දැක්ක දවසේ. අහස්නා. ඔයා හරියට පුංචි ලිලි මලක් වගේ. හරි ලස්සන පුංචි මැණිකක්. හරියට බෝනික්කයක් වගේ. රෝසමල මං හිතන්නේ ඔබ මේ අභිමාන රන්දුනගේ මුළු හිතම හොල්ලලා ඉවරයි. කොල්ල කටට එන විදියට උපමා ගලපද්දි කෙල්ල ඒ වහන් හිටියේ ඒ ගැඹුරු හඬට වශී වෙලා වගේ. කෙල්ලට මේ දේවල් ඇහෙන්නේ හීනෙන්ද කියලා හිතුණා. මොනවද අයියේ මේ කියවන්නේ? දෙයනේ මේගොල්ලෝ මගේ ඇත්තම දෙමව්පියෝ නොවුනට එයාලා දැන් මගේම අම්මයි තාත්තයි. මං කොහොමද එයාලට ද්‍රෝහි වෙන්නේ? එයාලා මගේ වචනයකට පිටින් යන්නේ නෑ මණික. උඹ දන්නවද මේ පපුවේ මේ ලස්සන රෝසමල වෙනුවෙන් ආදරේ පිරීලා උත්තුරනවා. එක්සෑම් ඉවර වෙනකන් ඉවසන් හිටියේ මං. කියන්නකෝ අහස්නා මගේ වෙනවද? කියන්න මගේ දාස්පෙත්ත මේ අබීගේ වෙනවද? දෙතවල් පෙති ගෑවෙන නොගෑවෙන තරම් ළඟින් ඒ කටහඬ ඇහෙද්දි අහස්නට මොහොතකට හුස්ම ගන්නත් අමතක වුණා. මං දන්නේ අයියේ මේ එහෙම කියලා අහස්න දුවන්න හදද්දි අබී කෙල්ලව අල්ලගත්තා. එහෙම බිත්තියට හේතු කරගත්තේ අත් දෙකම එක අතකට අරන් අතින් අනිත් අතින් සියුම්ව කම්මුලක් දෙකේ ඇඳුනේ. කොල්ලගේ හිතම මහා ආදරයකින් පිරෙද්දී ඒ දැනෙන හැඟීම දරා ගන්න බැරුව කෙල්ල ඇස් දෙක තද කරලා පියාගත්තා. මණික ඇස් අරින්නකෝ. කෙල්ල හෙමින් දැස්පියන් විවර කරා. මුහුණ ළඟින්ම දැනෙන සුසුම් කෙල්ලව ඇවිස්සුවා. අපි හෙමින් පහත් වුණේ ඒ සුන්දර රත් පැහැ දෙතොල් වලට. මං කවදාවත් දුකක් දෙන්නේ නෑ මණිකේ. මට ආදරේ නේද? මං ආදරේ අයියේ. ඒ වචන ඇහෙද්දී කොල්ලට දැනුනේ තමන් මුළු ලෝකෙම දිනුවා වගේ හැඟීමක්. මගේ කෙල්ලව මනමාලියක් කරලා ලස්සනම ලස්සන වෙඩින් එකක් අරන් මගෙම කරගන්නවා මැනික. අබීගෙන් කෙල්ල මිදුනේ ලෝභකමින් පපුව පුරවන්. අවුරුදු 5කට පසු. අනේ පොඩ්ඩක් එහාට වෙන්නකෝ. මමනේ පොලිමේ මෙතන හිටියේ. හුරු පුරුදු කටහඬක් ඇහෙද්දී අහස්න බැලුවේ කවුද කියලා. මෙතු මෙතන අහස්න දැන් ඩොක්ටර් කෙනෙක්. අබී දේපල කෙල්ලගේ නමට පැවරුවම කෙල්ල තාත්තගේ ගෙදර අනාථ ළමයින්ට නිවාසයකට බාර දුන්නා. පුංචිලා බලන්න කෙල්ල ඒ වෙලාවේ ගියේ නෑ. අහස්නා අබීව කසාද බැඳලා ඒ දෙන්න එක ගෙදරක හරිම සතුටින් ජීවත් වුණා. හැමෝගෙම ආශිර්වාද ලැබුණ දෙන්නටම. මෙතු කියන්නේ පුංචිගේ පොඩි දුව. එයා ප්‍රෙග්නන්ට් වෙලා
බඩත් උස්සන් පෝලිමේ. මෙතුගේ වාරේ ආවම අහස්න මෙතුව බැලුවා. මෙතුට දැකලා පුරුදුයි වගේ දැනුණත් අහස්නව අඳුනගන්න මෙතුට පුළුවන් වුණේ නැහැ. අම්මා බබාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කටහඬත් එක්ක මෙතු ගැස්සුනේ අහස්නව මතක් වෙලා. මොකද්ද ඩොක්ටර්? මේකයි බබාගේ කකුලක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නර්ස් අපි මැඩම්ට මේ අම්මව රිෆර් කරමු. ඔයා සපුමලි අහස්නා නෙවෙයි නේද? ඔව් මෙතු මම සපුමලි අහස්නා තමයි. ඔයාලා වෙනස්කම් කරපු, ඔයාලා දුෂ්ටකම් කරපු ඒ සපුමලි මම. ඒත් මගේ තුන් හිතකවත් ඔයාලට වැරැද්දක් කරන්න හිතක් නැහැ. කවදාවත් මම ඔයාලා මට කරපු දේවල් කරන්නේ නැහැ. ඒක නිසා බය වෙන්න එපා. අපි බබාව බේරගන්න බලමු. ඒත් ඔයාලට මං කියන එක තේරෙනවනේ. බබා ඩිසේබල් වෙන්නත් පුළුවන්. හිත හදාගෙන ඉන්න ඕනම දෙයක් බාර ගන්න. මෙතුට තේරුණා මිනිස්සුන්ගේ ජීවිත කොච්චර වෙනස් වෙන්න පුළුවන්ද කියලා එක මොහොතකින්. අහස්න දැන් ඩොක්ටර් කෙනෙක්. තමන් දැන් ඉන්න තත්ත්වය ගැන මෙතුට ලැජ්ජ හිතුණා. මෙතු කුඩුකාරයෙක් එක්ක පැනලා ගිහින් දේපල හැමදේම එයාලට නැති වෙලා අසරණ වෙලා හිටියේ මුළු පවුලම. අහස්න මෙතුට සල්ලි ටිකක් දුන්නා. යමුනට ගිහින් දෙන්න කියලාත් වෙනමම සල්ලි ටිකක් දුන්නා. එයාලව බලන්න එන්නම් කියලා අහස්න කියද්දී මෙතුගේ ඇස් වලින් කඳුලක් වැටුනේ Taman කරපු දේවල් සිහිපත් වෙලා. පුංචිලට ජීවත් වෙන්න අහස්නා කෙලට පුළුවන් විදියට උදව් කරා. අලුත ඉපදෙන ජීවිතවලට ජීවය දෙමින් අහස්නා අභි එක්ක හරිම සතුටින් ජීවත් වුණා. සමාප්තයි. කොත්මලේ සුන්දර පුරවරේ ජීවත් වෙන අපේම ආදරණීය ජනතාව විතරක්ම නෙවෙයි මධ්‍යම පළාතේ ඒ වගේම මුළු ලංකාවෙම අපේම ආදරණීයන් මේ උවදුරු වලින් මිදලා සතුටින් කලින් වගේම ජීවත් වෙන්න ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. අපේ රට මේ උවදුරු වලින් ආරක්ෂා කරලා දෙන්න කියලා අපි හැමෝම හැම වෙලාවකම ප්‍රාර්ථනා කරමු. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ